ආයිබෝන්. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක මම මේ ඇවිත් ඉන්නේ හරි පුදුම තැනකට. මම මේ ඉන්නේ අම්බලම. අම්බලමක් කිව්වහම මොකක්ද අම්බලමක් කියලා දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. අම්බලමක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් අද කාලේ ඉඳගත්තු රෙස්ටුරන්ට් එකක්, නවාතැන් පොලක්, ඒ වගේ අදහසක් තමයි අම්බලම කියන එකේ අදහස් වෙන්නේ. මේ අම්බලම් නිර්මාණය කරලා තියෙන්නේ බොහෝ විට ඈත අතීතයේ අපේ මානව මානවිකාවන් ඉතාමත්ම හොඳ පුණ්‍ය කර්මයක් විදිහට සලකලා තමයි මේ අම්බලම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අද කාලේ වගේ ප්‍රවාහන පහසුකම් දියුණු නැති, මහා මාර්ග පද්ධතිය දියුණු නැති අපේ අතීත මුතුන් මිත්තන් ගමන් බිමන් ගියේ බොහෝ විට පයි. එහෙම පයින් ගමන් යනකොට ප්‍රධාන වශයෙන් සමහර කරත්තේ පාවිච්චි කළා විඩදාම් කටයුතු වල. ඉතින් මේ ගමන් බිමන් යනකොට මේ මිනිස්සුන්ට අතරමඟදී නතර වෙන්න තැනක් තිබුණේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ ගමන් පහසුව පිණිස මේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන ව්‍යාපාරික ගමන් පහසුව පිණිස මේ වගේ අම්බලම් නිර්මාණය කරන එක පින්කමක් විදිහට තමයි සැලකුවේ. රජතුමා රාජ්‍ය අනුග්‍රහය ඇතුව අම්බලම් ඉදි කරලා තියෙනවා. ඒ වගේම යම්කිසි ප්‍රබෝධයක් තිබිච්ච යමක්කමක් හැකියාවක් තිබිච්ච අය අම්බලම් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේ අම්බලම් නිර්මාණය කරනකොට හොරාගත්තු ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේ අම්බලම් ඉදි කරනකොට දියපාරක්, දොරපාරක්, ඇල මාර්ගයක් වගේ තියෙන ස්ථානයක තමයි අනිවාර්යයෙන්ම මේ අම්බලම් ඉදි කරන්නේ. ඒකට විශේෂ හේතුවක් තමයි ඒ නවාතැන් ගන්නා මිනිස්සුන්ට පැන් පහසු නැත්නම් ජලය සපයා ගැනීමට පහසුකමක් තිබෙන තැනක් බලලා තමයි බොහෝ විට මේ අම්බලම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අම්බලම් නිර්මාණය කරලා නැහැ පන්සලක් තියෙනවා නම් ඒ පන්සල ආසන්නයේ අම්බලමක් නිර්මාණය කරලා නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි ඒ අම්බලමින් කෙරෙන කාලය පන්සලේ මනමඩුවෙන් කරගන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. ඒ නිසා අම්බලමක් හදනකොට බොහෝ විට පන්සලක් නැති මානෙක මේ අම්බලමක් හදන්න අපේ මිනිස්සු අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ අම්බලම් ගැන කතා කරනකොට මේ අම්බලම් වල ලංකාවේ දැනටමත් ඉතුරුලා තියෙන ඉතාමත්ම පෞරාණික අම්බලම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe කඩුගන්නාවේ අම්බලම. කඩුගන්නාවේ අම්බලම කියලා කිව්වම අපි කවුරුත් දන්නවා නුවර මාර්ගයේ තිබෙන පහළ කඩුගන්නාව ප්‍රදේශයේ තියෙන ඉතාමත්ම අලංකාර වූ අම්බලමක් විතර තමයි කඩුගන්නාව අම්බලම අපි හඳුනාගන්නේ. විශේෂයෙන් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම දැන් මම මේ රැඳී ඉන්නේ. මේ රැඳී සිටින ප්‍රදේශයේ ගත්තොත් පළබෝ ප්‍රදේශයේ තියෙන මේ අම්බලමත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන අම්බලමක් විදිහට සැලකනවා. ඒ වගේම මිනවංගුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තියෙන වැග වූ අම්බලම්. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ඒ වගේ ජනප්‍රිය පැරණි අම්බලම් රාශියක් තියෙනවා. ඒ වගේම තමයි අපිට පනාවිටි අම්බලම, මීටි අම්බලම, මේ වගේ අම්බලම් ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි මේ අම්බලම් එක්කලා ගොඩනැගිච්ච සාහිත්‍යයක් තියෙනවා. විශේෂයෙන්ම සිංහල සංදේශ කාව්‍යවල මේ අම්බලම් පිළිබඳව කතා කරලා තියෙනවා. අම්බලම් පිළිබඳව කතා කරනකොට අම්බලම් එක්ක බැඳුණු සාහිත්‍යයක් තියෙනවා. විශේෂයෙන්ම සංදේශ කාව්‍යවල මේ අම්බලම් පිළිබඳව හරිය අපූර්ව කතා කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවනේ සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශයේ තියෙනවා කෝට්ටේ ඉඳන් කැලණිය දක්වා ගමන් කරන ගමන් මාර්ගය ගැන කතා කරනකොට ඒ සංදේශ කාව්‍ය තුළ වර්ණනා කරලා තියෙනවා අම්බලමක් පිළිබඳව. ඔය සිංහල ජනකවි අතර තියෙනවානේ අර අල්ලාගෙන නෙරිය අතකින් කිඹද නගෝ වසාගෙන දෙතන අතකින් කිඹද නගෝ හිමියෙක් නැති මග තනියම කිඹද නගෝ අම්බලමේ රැය ඉඳලා යමුද නගෝ කියලා කවියක්. ඉතින් මේ කවියට හරි ලස්සන පිළිතුරකුත් ලැබුණානේ. මේ කවිය දිහා බලපුවාම අපිට පේනවා මේ ජනකවියා මේ අම්බලමත් එක්කලා කොච්චර සම්බන්ධකමක් තිබුණාද කියලා. දැන් අද වගේ නෙවෙයි මේ හවස් යාමේ මේ නිකන් ගමේ වහින්න වගේ ඉන්න වෙලාවක හවස් යාමේ මේ අම්බලමක් ළඟ හිටපු තරුණෙක්, සමහරට මේ තරුණයා කුඹුරේ වැඩ කරලා හේනේ වැඩ කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා හිටිය තරුණෙක් වෙන්න පුළුවන්. දකින්න ඈතින් එනවා ලස්සන තරුණියක්, ටිකක් කඩිසර ගමනකින් එනවා. ඉතින් මේ තරුණිය දැක්කට පස්සේ මොහුට ඇති වෙනවා මේ තරුණිය පිළිබඳව ආලවන්තකම, හිතවත්කම, ඒ ස්නේහය, ඒ ආදරය ඔහු හරි ලස්සනට කවියෙන් තමයි ඔය කිව්වේ.
ඔහු යෝජනා කරන්නේ මේ වහින්න එන වෙලාවේ මේ කරවල වැටෙන්න එන වෙලාවේ තනියම මේ අනේක හරි නෑනේ. අද මේ අම්බලමේ අපි ඉඳලා යම් කියන වගේ අදහසක් යෝජනාවක් කළා. ඉතින් මේකට හරි ලස්සන උත්තරයකුත් දුන්නානේ. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නම් අයියන්ඩි ගමරට දුර හින්දා. බොහොම ලස්සනට මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා කිසිම හිරිහැරයක් කරදරයක් Tamanට ඇති නොවන ආකාරයෙන්. ඒ වගේම තමයි අපිට හම්බ වෙනවා ගිරා සංදේශේ. ගිරා සංදේශේ වැලිතොට අම්බලම පිළිබඳව මැනවින් වර්ණනා කරලා තිබෙනවා. ඉතින් බොහෝ සංදේශ කාව්‍යවල මෙහෙම කතා කරලා තියෙනකොට නීලගොබෝ සංදේශේ සඳහන් වෙනවා දකුණු පළාතේ තිබෙන පාලන්නරුව අම්බලම පිළිබඳව. මේ පාලන්නරුව අම්බලම ගත්තාම විශේෂත්වයක් තියෙනවා. මේ පාලන්නරුව අම්බලමේ සිංහ රූප සහ දිව්‍යංගයේ රූප වලින් ඒක අලංකාරමත් කරලා තිබෙනවා. ඉතින් විශේෂ වශයෙන් ගත්තාම මේ අම්බලම් වර්ග දෙකක් තිබිලා තියෙනවා. එකක් තමයි මැටි අම්බලම. මේ මැටි අම්බලම කියන එක සාමාන්‍ය මිනිසුන් ගමන් බිමන් යනකොට පාවිච්චි කරපු අම්බලමක් විදිහට තමයි හඳුනාගන්නේ. ඉතින් මේ අම්බලම් වලදී අපි කියවනේ අර ගොඩනැගුණු සාහිත්‍යයක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ කවුරුත් අහලා තියෙන අම්බලමේ පිනා වළංකඩක් ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා කියන ජන කවිය මේ අම්බලම් එක්කලා නිර්මාණය වෙලා තියෙනවා. දැන් මෙතන බැලු බැලමට කතා කරන්නේ මේ අම්බලමක වෙනදාමේ යන කරත්තර හැණක් නතර කරලා තියෙනවා. වළංකඩක් තියාගෙන වළම් විකුණමින් යන මිනිස්සුයෙකුත් මේ අම්බලමේ නතර වෙනවා. එතකොට මේ අම්බලමේ අර උදේ ඉඳන් මහන්සි වෙලා කරත්තේ බැඳපු හරකා එහෙලා පැත්ත ගාල් කරලා ඉන්නවා. මේ රෑ මේ හරකා කුලප්පු වෙලා කොහොම හරි අර වළංකඩ තියෙන මිනිස්සයාගේ වළංකඩට පොඩි කරලා වළං ටික බිඳිනවා. ඊට පස්සේ ඒකට සිනහව උපදිනවා කියන අදහස මතු වුණාට මේක එහෙම අර්ථයක් නෙවෙයි තියෙන්නේ. මේ අම්බලම මූලික කරගෙන අම්බලම අපේ ජීවන ගමනේ සංසාර ගමනේ නවාතැන් පොලක් විදිහට තමයි සැලකන්නේ. අපි ඉපදෙනවා, මැරෙනවා, නැවත ඉපදෙනවා. මේ සංසාර සාගරය අපි ගමන් කරනවා. මේ ගමන් කරනකොට ඉපදෙමින් මැරෙමින් මේ යන ගමනේ මනුෂ්‍ය ආත්මයක් ලැබලා අපි දැන් ඉපදිලා ඉන්නවා. ඉතින් මේ ඉපදිලා ඉන්න ආත්ම භාවය අපි නැවත ඉපදීමක්, නැවත මරණයක් කියන එක නැති කරේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ ගෝණ කියන අදහසෙන් මෙතන අදහස් කරමින් ඒ අම්බලමේ ගොනා කියලා කියන්නේ මේ මනුස්ස ආත්මයට ආපු ගෝණ නැත්තම් ගෞතම බුදුරජාණන් වහන්සේ. ඔහු නිවන අවබෝධ කරගෙන නැවත ඉපදීමක්, නැවත මරණයක් කියන එක නැති කළා කියන එක තමයි මේකෙන් සඳහන් කරන්නේ. සරලව කිව්වොත් නිවන අවබෝධ කරගත්තාම නැවත ඉපදීමක් නැහැ, මරණයක් නැහැ. අපිට ආයේ මේ අම්බලමට එන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආත්ම භාවයක් නැවත ලැබෙන්නේ නැහැ කියන ගැඹුරු ධර්ම කාරණාව මේ තුල විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අම්බලමේ පිනා වළංකඩක් ගෙන ඒක බිඳපු ගුණා ඒකට මම පිනා කියලා කිව්වහම බොහෝ අය හිතුවේ වෙනත් කතාවක්. ඉතින් ලංකාවේ මේ වගේ අම්බලම් පිළිබඳව තවත් තොරතුරු අපිට හොයාගෙන යන්න පුළුවන්. රාජකීය අනුග්‍රහයෙන් ලැබිච්ච අම්බලම්, රජවරු පවා විධානය වූ අම්බලම් පිළිබඳව අපිට තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ තොරතුරු හොයාගෙන යන්න. ඉතින් ඔබ නොදන්න අපි දන්න මේ වගේ තොරතුරු ඔයාලට තවත් හොයාගන්න පුළුවන්. ඔබ හැමෝම අපේ නීල කවියා page එක follow කරලා, like කරලා, comment කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඉතින් මෙවැනි තොරතුරු ඔබට නැවත ඔබ